අද මම කියලා දෙන්න යන්නේ ඔයාලා බයිබිට් කාඩ් එකට ෆිසිකල් කාඩ් එක හරි Apple Pay වලට හරි Google Pay වලට හරි දාලා යූස් කරන්න ඕන දැනගන්න ඕන දේවල්. බයිබිට් කාඩ් එක ගැන මුලින් ඉඳන් අදටම කියලා දෙනවා මේ වීඩියෝ අවසානය වෙනකම් බලන්න. හරි. බයිබිට් කාඩ් එක දැන් ළඟදී ෆිසිකල් කාඩ් එක ගන්න පුළුවන් වුණා. ඒක නිසා තමයි මේ වීඩියෝ එක මම කරන්න හිතුවේ. බයිබිට් වර්චුවල් කාඩ් එක කාටද වැදගත් කියලා බලනවා. පිටරට ඉඳන් හිතමුකෝ ජොබ් එකක් කරනවා. මෙහෙට සල්ලි ගන්න ඕනේ. මේ එහිදන් බෑන්ක් ට්‍රාන්ස්ෆර් එකක් දානකොට අපිට වාසි ක්‍රිප්ටෝකරන්සි කරා ගන්න එක. විනාඩි 30ක් වගේ ඇතුළත එනවා. තව අපිට ඕන වෙලාවට බැංකුවට ගන්නත් පුළුවන්. නැත්නම් කාඩ් එක තියෙනවා. දැන් කාඩ් එක යූස් කරන්නත් පුළුවන්. හරි. පියර් ටු පියර් කරලා තමයි ඉස්සර මේ බැංකුවට ගන්න පුළුවන්නේ. දැන් ඉතින් එහෙම ඕනේ කාඩ් එක තියෙනවා. අපිට උදා පිට්මි දාලා බඩුව තරම් පාඩුවේ ඉන්න පුළුවන්. බයිබිට් කාඩ් එක ගන්න කොහමද? බයිබිට් account එකක් තියෙන්න ඕනේ. බයිබිට් account එක නැත්නම් පල්ලා description එකේ තියෙනවා පළවෙනි link එක. ඒකෙන් ගිහලා බයිබිට් account එක හදාගන්න. ඒකෙන් ගියාම $20ක් හම්බ වෙනවා මගේ referral link එක නිසා. බයිබිට් කොල්ලා කියලා තමයි තියෙන්නේ. හරි. level 2 KYC පාස් වෙලා තියෙනවා. level 2 KYC කියන්නේ ඔයාට bank statement එක වල ගෙදරට එනවනේ ඒකේ ෆොටෝ එකක් ගහලා බයිබිට් එකට අප්ලෝඩ් කරන්න තමයි තියෙන්නේ. ඒක KYC ගන්න පුළුවන්. $100 විතර විතර ගන්න පුළුවන්. $20 ඒ වෙලාවෙම හම්බ වෙනවා. හරි. $100 වෙල්කම් බෝනසස් මෙහෙමයි දෙන්නේ. KYC වෙරිෆයි කරනවා $20ක් හම්බ වෙනවා. ඩිපොසිට් කරනවා $100 හම්බ වෙනවා. ට්‍රේඩ් කරනවට $10 $20ක් හම්බ වෙනවා. $10 ට්‍රේඩ් කරලා $40ක් හම්බ වෙනවා. එහෙම තමයි හම්බෙන්නේ. මෙතන තියෙනවා මගේ referral link එක. මේකෙන් ගිහිල්ලා $100 දක්වා වෙල්කම් බෝනස් ගන්න පුළුවන්. NYC එකට හරි passport එක හරි දීලා කොලේත් බෑ දැන්ට. අර අපිට කොලයක් දෙන්න NYC ඉන්න එක බෑ. එහෙම කොලේ තියෙනවා වගේ අම්මිගේ හරි තාත්තිගේ හරි NYC එකට හරි passport එක හරි දීලා verify කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මේක කරන්න. ඔයා $102ක් කියන්නේ රුපියල් පොඩි ගානක්නේ. ඒක වගේ බයිබිට් එකට දාන්න. බයිබිට් එකට දාලා peer to peer හරි වෙන Binance වල තියෙනවා ඒකට දාන්න. ඔයාට ඒකට ඒ කියන්නේ දවස් 7ක් වගේ තුල දානවා නම් හොඳයි. ගොඩක් හොඳයි එක්කොට. එක්කොට ඔයාට $20ක් හම්බ වෙනවා. ඊට පස්සේ level 2 KYC එක verification කරගන්න ඕනේ. ඒක කරන්නේ bank statement එක upload කරලා. level 2 KYC address verification එක අනිවාර්යයෙන්ම කරගන්න. $100 දාගන්න. එක්කොට දවස් 7 කලින් account එක හදලා දැන් පල්ලා link එක කියලා virtual card එක දාන්න. description එකේ තියෙන දෙවෙනි link එක. ඒක අනිවාර්යෙන් virtual card එක ගන්න වෙනවා. apply කරපු දවසේ දවස් 30ක් එතකොට $100ට වඩා බඩු ගත්තොත් $10ක් හම්බ වෙනවා. තව $10 cash back එකකුත් එනවා දවස් 30ක් ඇතුළත. ඒ කියන්නේ ඔයාලට පුළුවන් $1500 ඒ කියන්නේ 4,50,000ක් වගේ වියදම් කරලා රුපියල් 45,000ක් ආයෙ ඔයාලට ගන්න. කිසිම කියන්නේ මේ කියන්නේ හිතමු 4,50,000 බඩු ගත්තා කියලා 45,000ක් වගේ බයිබිට් account එකට ආයෙ එනවා. ඒක මරු වැඩේනේ පළවෙනි දවස් 30 ඇතුළත විතරයි හැබැයි. ඒක මරු වැඩක් ඉතින්. හරි. ඔයා ෆිසිකල් කාඩ් වර්චුවල් කාඩ් එක ගත්තා. ෆිසිකල් කාඩ් එක ගන්න කොහොමද? ඔයා කාඩ් එකේ මෙතන කාඩ් ඩෑෂ් මයි කාඩ් වලට යන්න මයි කාඩ්ස් වලින් මයි කාඩ්ස් වලට යන්න. ඊට පස්සේ මේ ජෙට් කාඩ් කියන එක ඔබන්න. ඒක එවෙන් පස්සේ ඔයාට ඇඩ්‍රස් දීලා ලන්ටවට කාඩ් එක ගන්න පුළුවන්. දවස් මාසෙක කමාරට යන සාමාන්‍යයෙන් දවස් 15න් එනවා. ඇත්ත කියන්න ඉපේ. හරි. සමහර අයට කාඩ් දීලාදී මේක වැඩිපුර වෙන්නේ බයිබිට් වල ඔය මේවා කරන අයට. මොනවාද එක ඉවෙන්ට්ස් කරන අයට. මොකද ඒගොල්ලෝ ඉතින් දන්නවනේ අපේ ලංකාවේ ඉතින් හොරිය හොරෙන් ඉවෙන්ට් එක ඉතින් හරියටම කරන්නේ නැහනේ. කිරිමාට දෙන බෝනස් පොයින්ට්ස් තියන්නේ හරන්නේ. ඉතින් නිසා රිස්ක් කැටගරි ඇති. අලුත් අයට ඉතලා දාලා වෙන්නේ නැහැ. මොනවාද වාසි කියලා බැලුවොත් අලුතෙන් බයිබිට් හාට් කරන කෙනෙක්ට ෆිසිකල් වර්චුවල් කාඩ් එක හැදුවම මේ වාසි ටික දාන්න පුළුවන්. අලුත් කෙනෙක්. ඔයා බයිබිට් කාඩ් එක ඉඳන් පළවෙනි එක තමයි ඔයා බයිබිට් කාඩ් එක හදපු දවසේ ඉඳන් දවස් 30ක් යනකම් 110ක් කෑෂ් බෑක් එකක් ගන්න පුළුවන්. ඔයා කරන හැම ගෙවීමකට $150ක් දක්වා කෑෂ් බෑක් එකක් කියනවා. ඔයා පළවෙනි දවස් 30 ඇතුළත $100 ගෙවීම් කරොත් ඔයාට $10ක් හම්බ වෙනවා ආපහු. ඒකත් වාසියන්නේ. වියදම් කරන ප්‍රමාණය උණු තමයි කෑෂ් බෑක් ලැබෙන්නේ. කෑෂ් බෑක් ගන්න ඕන අපිට බිට්කොයින් වලින් නැත්නම් ඩොලර්ස් වලින් නැත්නම් ගෝල්ඩ් වලින් ගන්න පුළුවන්. මෙන්න මෙහෙමයි. මෙතන my points වලට යන points වල කෑෂ් බෑක් එක වань කෑෂ් බෑක් එක ඔබලා
මෙතන BTC කියලා තියෙන එක සිලෙක්ට් කරන්න. හරිනේ. ඊට පස්සේ BTC හරි එතන තියෙන පොයින්ට්ස් ගන්න පුළුවන් විදි ගොඩක් කෑෂ්බැක් එක. හරිනේ. නැත්නම් පොයින්ට්ස් එකතු කරගෙන එයාර්ඩ්‍රොප්ස් බයිවින් මර්චන්ඩයිස් ගන්න එක. කාඩ් එක පාවිච්චි කරන මාස ජීවනේ පළවෙනි මාස 10000 ඊට පස්සේ 10000 ගන්න බැද නෑ පුළුවන්. ඊට පස්සේ අපි කෑෂ්බැක් තියෙන අපි මාසේ වෙදට කරන ප්‍රමාණය අනුව කැටගරියට මේ කියන්නේ කැටගරිස් මේ වීඩියෝ පෝස්ට් කරලා මෙතන කියවන්න පුළුවන් ඕනම කෙනෙක්ට තේරෙනවානේ. තියෙන ඉතින් ගොඩක් වියදම් කරනවා ලොක් කෑෂ්බැක් එකක් හම්බෙනවා. ඔයා $500 මාසෙට ජීවිත කරනවා ඔයාලට 100 කෑෂ්බැක් එක උපරිම $5 ගන්න පුළුවන්. ඒ කෑෂ්බැක් එකේ විදියට ඔයා දෙසැම්බර් මාසේ පටන් ගද්දිම ඔයා කෙලින්ම අයිති වෙන්නේ බීටා කැටගරියකට. එතකොට නොවැම්බර් මාසේ වල $500 වඩා කාඩ් එක වියදම් කරපු නිසා එතකොට දැන් ඔයාලට මාසෙ කරන හැම ජීවිතේම 100 ගන්න කෑෂ්බැක් එකේ 50% විතර ගන්න පුළුවන්. වියදම් කරේ නැත්නම් ඔයා බයිබිට් VIP ඉන්න ලෙවල් එකේ යනවා මේ දේවල් වෙනස් වෙනවා. හැබැයි මාසෙ ලැබෙන කෑෂ්බැක් එක තමයි මේ ඔයාලට Netflix, Spotify, ChatGPT, TradingView වගේ ඒවා අයනවා හිතමු ගෙවුවා කියලා ආයෙ ආයෙ කෑෂ්බැක් එකට ඒක ඇඩ් වෙනවා. ඒ කියන්නේ ඔයාලට ෆ්‍රී වගේ ඒවා. $500 වඩා ගෙවනවා $150 යන කෑෂ්බැක් එක ගන්න පුළුවන්. ChatGPT නමුත් ඔයා හිතමුකෝ $20ක් දීලා දැන් මාසෙ ලැබෙන කෑෂ්බැක් එක මේ ඔයාට $20ක් හම්බෙනවා. හරිනේ. තව වැඩිපුර විස්තර දැනගන්න ඕන නම් බයිබිට් කාඩ් එක Netflix, Spotify, Amazon Prime, ChatGPT, TradingView ඒවට වගේ ඇඩ් රිජෙක්ට් වෙනවා. මේක බයිබිට් ලගේ ප්‍රශ්නයක් නෙමෙයි. Netflix, Spotify, Amazon Prime, ChatGPT ආගේ ප්‍රශ්නයක්. මේක කරන්න තියෙන PayPal, Google Pay, Apple Pay වගේ ඒවාට දාලා ඩිරෙක්ට් කාඩ් එකකින් නොජීවත් කරන්න. මම නම් යූස් කරන්නේ PayPal. PayPal එකට කාඩ් එක දාලා තමයි මම යූස් කරන්නේ. දවස් ගානේ පොලියක් ලැබෙනවා. ඔයා බයිබිට් එකේ සල්ලි තියාගෙන හිටියොත් දවස් ගානේ පොලියක් හම්බෙනවා. USD තියාගෙන හිටියොත් 106ක් හම්බෙනවා. 106ක් 10ක් අතර මේක විචලනය වෙනවා. ඒ 106ට වඩා බහින්නේ නැහැ. ඒක තමයි හොඳ හතාව. මෙතන ක්ලික් කරලා ගන්න පුළුවන්. හරිනේ. උදාහරණයක් විදියට ඉතින් මේක කියවගන්න පොඩ්ඩක් පොඩි අවාසියක් තියෙන ඒ ඉවෙන්ට්ස් තියෙන නිසා අවුලන්නේ ඉවෙන්ට් වලින් ආපිට ඒක අවාසිය කවර් කරන්න පුළුවන්. අගෝස්තු 26 පස්සේ බයිබිට් කාඩ් එකට Apple Pay දාන්න බෑ. ලබන අවුරුද්ද ඒ කියන්නේ 2026 ජනවාරි පෙබරවාරි මාර්තු වෙද්දී හරියනවා. ඒක බයිබිට් ලගේ ලංකාව විතර ප්‍රශ්න නෙමෙයි ලෝකෙටම ප්‍රශ්නයක්. Google Pay පුළුවන් දෝ NFC supported device එකට Google Pay පුළුවන්. මන්දා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා පල්ලෙහා වීඩියෝ එකක් නැත්නම් මම channel එකට ගිහලා බලන්න පුළුවන් Google Pay දාගන්න විදිය. හරි. ඔයාලට tap to pay ඕන නම් Apple iPhone එකට අයින් කරලා Android එකට අයින් Viber එකට payment කරගෙන යන්න. දැනට ලංකාවට ඒ නිසා අපිට ඕන VP ඒකට යනත් වීඩියෝ එකක් තියෙනවා මගේ බයිබිට් කොල්ල YouTube channel එකේ. නැත්නම් AP කියනන් මේ සේෆ් ඒ උනට වැඩිය මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. VPN එකක් දාගෙන කරන්නේ තමයි හොඳ. මාස්ටර් කාඩ් එක යූස් කරන්න මොකද්ද මේ පැටලවිල්ල. බයිබිට් ෆිස්ටල් මාස්ටර් කාඩ් එක ගෙන්න ගන්න පුළුවන් බයිබිට් VIP කියනවා. ෆිස්ටල් කාඩ් එක මාස්ටර් කාඩ් එක ගෙන්න ගන්න පුළුවන් වෙලා ඇති සමහර අයට. තව සමහරව CUID එක කියලා ඒ කොහමද ඒෂියා පැසිෆික් කියන වීසා කාඩ් එක තමයි ලැබෙන්නේ. දැන් මොකද අලුතින් මාස්ටර් කාඩ් එකක් ගන්න බෑ. මාස්ටර් කාඩ් එකේ තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ඒක ලිමිට් එකක් එහෙම වෙනවා පොඩ්ඩක්. ලිමිට් කියන්නේ පේමන්ට් කරන ලිමිට්. ඒ කියන්නේ ෆීස් නෙමෙයි ලිමිට්ස්. ඉතින් අපේ කට්ටියට එච්චර පේමන්ට් කරන්නේ නැහැ. $5000ට වඩා දවස් පේමන්ට් කරන්නේ නැහැ කවුරුත්. කරන අයත් ඇති $5000 කියන්නේ ලක්ෂ 15ක්. කාඩ් එකේ එච්චර පේමන්ට් කරන්නේ නැහැ. දන්න තරමින්. ඔයා ඉතින් එච්චරලු පේමන්ට් කරනවා නම් ඔය VIP කියන එන්නේ ඔයාගේ පර්සනල් මැනේජර්ට හදාරලා ඒවා ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. එතකොට මාස්ටර් තියෙන $13500 වෙනකම් පේමන්ට් කරන්න පුළුවන්. ඔතන දැන් වීඩියෝ එක පෝස්ට් කරලා බලන්න පුළුවන් ෆීස් ගැන. මේකත් වීඩියෝ එක පෝස්ට් කරලා බලන්න. තනියම කියවලා තේරුම් ගන්න පුළුවන් මේවා තියෙන. ATM එකේ සල්ලි ගන්නෙද්දී මේ හැම මාසෙම 300 පාරක් සල්ලි ගන්න පුළුවන්.
ATM එකකින් ලංකාවේ ෆිසිකල් කාඩ් ඔයාලා ගෙදරට ආපුවම හරි ෆිසිකල් කාඩ් දැන් තියනවා වෙන්නත් පුළුවන්. දැන් තියෙන රියල් ටයිම් රේට් එක කියන්නේ Google එකේ පෙන්නනනේ 1 USD කියලා රුපියල්නේ ඒ රේට් එක තමයි කන්වර්ට් වෙන්නේ. මෙහෙම රුපියල් 25 ෆී එක නැති නිසා ඩොලර් කියන්නේ හිතමුකෝ ඔයා ඩොලර් 4-5 කියන රුපියල් 10,000 1500 2000 ගන්නවා කියලා ATM එකේ ඒක හොඳයි. මොකද ඉතින් ඒක වාසි පියර් ටු පියර් ආදී විනාඩි 30ක් වගේ යනවා විනාඩි 20ක් යනවා ඩොලර් අනිත් රුපියල් 2000ට එහෙම සමහර අය කැන්සල් කරලා දාන ඕඩර් එක මට නම් වෙලා තියෙනවා. මෙතන වීඩියෝ පෝස්ට් කරලා බලා ගන්න ලිමිට්ස් ටික සාමාන්‍යයෙන් ඉස්සෙල්ලා කියපු විදිහට ඔයා ජීවීම් කරන එක වැඩි වෙද්දී tier 1 tier 2 tier 3 ආදී වලට කාඩ් එකකින් ලිමිට් ස්පෙන්ඩ් කරන ප්‍රමාණය වැඩි වෙනවා. වීඩියෝ පෝස්ට් කරන එක බලන්න පුළුවන්. මෙතන ක්ලික් here මෙතන හොඳට පේමන්ට් එකක් කරලා තියෙනවා අප්ග්‍රේඩ් කරගන්න පුළුවන් ආ ටික එක. කාඩ් එක ෆ්‍රීස් කරන්න පුළුවන් මෙතන. ඉතින් normal දේවල් ඕන කෙනෙක්ටම Bybit කාඩ් ඩෑෂ්බෝඩ් එකේ ගිහලා බලපුවම තේරෙනවා. පල්ලෙහා තියෙනවා මේ Bybit කාඩ් Telegram group එකට join වෙන්න. හරි එච්චර තමයි මට කියන්න තියෙන්නේ. ඔයාලා මම හිතනවා ඔයාලා වීඩියෝ එක එන්ජොයි කරා කියලා. නැවත මතක් කිරීමක් කරනවා පල්ලෙහා description එකේ පළවෙනි link එකෙන් Bybit account එක නැත්නම් Bybit account එක දාන්න. පල්ලෙහා description දෙවෙනි link එකේ. link එක නැත්නම් link එකට පොඩි code එකක් තියෙනවා. ඒ code එක Bybit card එක ගද්දි ගහන්න. එක්කොට තමයි ඔයාලට මේ අර මම කියපු bonus ටික ගන්න පුළුවන්. referral එක නැතුව ගියොත් ඒව හම්බෙන්නේ නැහැ. ඒක යවුල. Bybit වල YouTube channel එක like කරන්න, share කරන්න, subscribe කරන්න. මේ වීඩියෝ එක ඔයා හොඳ දෙයක් ඉගෙන ගත්තා කියලා හිතනවා නම් තව යාළුවෙක්ට share කරන්න Bybit card එක ගැන දන්නේ නැති යාළුවෙක්ට share කරන්න මම referral එකත් එක්ක. එහෙනම් මං ගියා bye see ya. මේ වීඩියෝ එක ගන්න ගොඩක් කරුණු හොයාගත්තේ පල්ලා description එකේ අන්තිමටම තියෙනවා article එක link එක. ඒ article එක base කරගෙන තමයි මේ වීඩියෝ එක කරේ.